ඔබ දන්නවද අපගේ ශරීරයේ ඇති DNA වලින් 90%කට වඩා වැඩි කොටසක් විද්‍යාඥයන් ජංක් DNA ලෙස හඳුන්වන බව. නමුත් ඒ ඇත්තටම කුණු දෙයක්ද? නැත්නම් මිනිසාගේ සැබෑ හැකියාවන් සැඟවී ඇති රහස් දත්ත ගබඩාවක්ද? අද අපි කතා කරන්න යන්නේ ජංක් DNA පිටුපස ඇති අමුතුම අදහසක් ගැනයි. ජංක් DNA කියන්නේ මොකක්ද? විද්‍යාත්මකව බලන විට අපගේ DNA වලින් 1% හෝ 2% පමණයි ඍජුවම ප්‍රෝටීන නිපදවීමට භාවිත වන්නේ. ඉතිරි කොටස ප්‍රෝටීන නිපදවීමේ කාර්යයට ඍජුවම සම්බන්ධ නොවන DNA ලෙස හඳුන්වයි. කලින් කාලේ මේ කොටස් වැඩකට නැති දේවල් ලෙස හිතා ජංක් DNA කියලා නම් කරලා තිබුණා. නමුත් නව පර්යේෂණ අනුව මේ කොටස් ජානපාලනය, DNA ආරක්ෂාව සහ සෛල ක්‍රියාවලීන් වලට වැදගත් විය හැකි බව දැන් විද්‍යාඥයන් කියනවා. කෙසේ වෙතත් සමහරුන් ඉදිරිපත් කරන තවත් රසවත් අදහසක් තියෙනවා. ඔවුන්ගේ අදහස අනුව ජංක් DNA කියන්නේ අක්‍රිය කරලා තියෙන විශාල දත්ත ගබඩාවක්. ඔවුන් කියන විදිහට ක්‍රියාකාරී DNA එක පරිගණකයක යන්ත්‍රාංගයක් වගේ නම් ජංක් DNA එක පරිගණකයේ මෙහෙයුම් පද්ධතියක් වගේ. එම අදහස අනුව මිනිසාගේ DNA තුල වචන නොමැතිව sannivedanaya කිරීමේ හැකියාව, ශරීරය ස්වයං සුව කර ගැනීමේ හැකියාව, ඊට ඉහළ සංවේදී අවබෝධය වැනි බලයන් තිබුණා කියලා සමහරු විශ්වාස කරනවා. නමුත් ඒ හැකියාවන් අක්‍රිය කරලා තිබෙන බවත් ඔවුන් කියනවා. වයසට යාම සහ DNA. අපි වයසට යන එකටත් DNA සමග සම්බන්ධ වෙන සිත් ගන්නා සුළු විස්තරයක් තියෙනවා. අපගේ DNA අග්‍රවල ටෙලමියර්ස් කියන ආරක්ෂිත කොටස් තියෙනවා. සෛල බෙදෙන සෑම වතාවකම මේ කොටස් ටික ටික කෙටි වෙනවා. එම ක්‍රියාවලිය නිසාම වයසට යාම සිදුවන බව විද්‍යාඥයන් කියනවා. සමහරුන්ගේ අදහස අනුව මේ ක්‍රියාවලිය මිනිසාගේ ජීවිත කාලය සීමා කරන ක්‍රමයක් ලෙසත් දක්වනවා. මනස සහ ජීවන රටාව. තවත් අදහසක් අනුව අද කාලයේ පරිසරයේ ඇති විවිධ තරංග, මානසික ආතතිය සහ අසනීපකර ජීවන රටාව වැනි දේවල් ශරීරයේ ශක්ති මට්ටම අඩු කරලා DNA සම්පූර්ණ හැකියාව ක්‍රියාත්මක වීම වැළැක්විය හැකි බව කියනවා. එම නිසා මනස සංසුන් කර ගැනීම, හොඳ සිතුවිලි, ආදරය සහ සතුට වැනි හැඟීම් ශරීරයේ ශක්තිය ඉහළ නංවන බවත් සමහරු විශ්වාස කරනවා. ඉතින් ජංක් DNA කියන්නේ ඇත්තටම වැඩකට නැති කොටසක්ද? නැත්නම් අපි තවම සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන නැති විශාල රහසක්ද? ඔබගේ අදහස අපට කියන්න.